අයිබෝන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. මේ අරන් ආපු වීඩියෝ වලට කියන්න හදන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කඩවත කිරිල්ලවල වැබඩ තියෙන සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ සුපිරි දෙමහල් නිවසක් ගැන තමයි. ගේට්ටුවක් සහිත තාප්පකින් වටවුණු බජස් 10කින් පමණ සමන්විත ඉදමක තමයි මේ අනර්ග දෙමහල් නිවස ඉදි කරලා තියෙන්නේ. තවද නිර්වල ඔප්පු සහ සියලුම නීතිමය ලේකවලද ඉඩම සහ නිවස සතුව පවතිනවා කියලත් ඔයාලට මතක් කිරීමක් කරනවා. සියලු පහසුකම් සහිත මේ අංග සම්පූර්ණ සුපිරි දෙමහල් නිවස ගත් කල වැරන්ඩ එකක්, සාල දෙකක්, වායු සමීකරණය කරන ලද නිදන කාමරයක් ඇතුළුව නිදන කාමර 5ක්, නාන කාමර 2ක්, කැම කාමරයක් ඇතුළුව ප්‍රැන්ටි සහිත මුළු තැන්ගයකින් සමන්විත වෙලා තියෙනවා. නිවසට පිවිසීමට පුළුල් මාර්ග පෙවිසියක් ඇති අතර සියලුම ගමනාගමන කටයුතුද ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. නිස්කලංක පරිසරයක නාගරික පහසුකම් වලටද ආසන්නව ඇති මෙම අනර්ග නිවසේ සිට මාර්ගාංක 514 වැලිවේරිය පිටකොටුව බස් පාරට මීටර 400ක්ද, කඩවත අධිවේගී පිවිසීමට කිලෝමීටර් 3ක්ද, වැලිවේරියට කිලෝමීටර් 3.5ක්ද, කඩවතට හා ගණේ මුල්ලට කිලෝමීටර් 5ක්ද, ගම්පහට කිලෝමීටර් 8ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ සුපිරිවෙල් දෙසැල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා දීතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ අනර්ග නිවසින්දලා පවතිනවා. එහෙමනම් යාළුවේ සියලු පහසුකම් සහිත මේ අංග සම්පූර්ණ සුපිරි දෙමහල් නිවස ලක්ෂ 180ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු සිටින අතර ඔයාලා මිලදී ගන්නව නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලාත් දැනුම් දීමක් කරනවා. ඉතින් ඔයා මේ අනර්ග නිවස මිලදී ගන්නව නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ නිස්කලංක පරිසරයක නාගරික පහසුකම් වලට ආසන්නව ඇති සියලු පහසුකම් සහිත මේ අනර්ග සුපිරි නිවස ඔයාගේ සිහින නිවස කරගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට දෙහිමින් විස්තුතිවන්ත වන ගමන් ආයෙත් මේ නිව වීඩියෝ එකක් අරගෙන ඔයාලට එනකන් අදට නවතිනවා. ගිහින් එන්න සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.